සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්රසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් තමා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා මැයි මාසේ අස්රසුම් මුදල් අපිට සිස්ටම් එකට ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඉතින් ඒ වගේම මෙන්න මේ මැයි මාසෙටත් මුදල් වැඩියෙන් ලැබෙයිද කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති අප්‍රේල් මාසයේ අස්වසුම දීමනාව. ඒ කියන්නේ ගිය මාසේ අස්වසුම දීමනාව ගොඩක් දෙනෙට වැඩියෙන් ලැබුලා තිබුණා. ඉතින් ඒ වගේම සුළු පිරිසකට මෙන්න මේ මුදල් ලැබුණේ නැති වෙලත් තිබුණා. ඉතින් මම ඒ ලැබුණේ නැති කට්ටියට කරන්න ඕන මොකද්ද? ඒ කට්ටිය අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ මුදල් ලබා ගන්න යාලා මොනවද කරන්න ඕන කියලා වීඩියෝ එකකින් කියලා දුන්නා. ඉතින් ඔයාලට මෙන්න මේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මදුරංග ටෙක් අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ මුදල් ලැබුණේ නැති කට්ටියට කරන්න ඕන මොනවද කියලා. ඉතින් ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මෙන්න මේ වගේ අස්වසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට නම් අපිත් එක්ක එකතු වෙන්න subscribe කරලා එකට කරන්න තියෙන මේ වීඩියෝ එක පල්ලෙහා පෙනෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔන්න අද දිනේ තමයි 2026 මැයි 6 වෙනිදා. ඉතින් ඔන්න තවමත් සිස්ටම් එකට මුදල් දාලා නැත්තේ ඇයි කවදද මුදල් දාන්නේ? ඉතින් මම වීඩියෝ වලදී කිව්වා 8 9 10 වෙනකොට තමයි සිස්ටම් එකට මුදල් ඇතුළත් කරන්න කියලා. ඉතින් කවුරුත් කලබල වෙන්න එපා. තාම කාගේවත් මුදල් සිස්ටම් පද්ධතියට ඇතුළත් කරලා නැහැ. ඉතින් සිස්ටම් පද්ධතියට ඇතුළත් කරපු ගමන් අපි වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් ඒ වගේම සිස්ටම් පද්ධතියට මුදල් ඇතුළත් කරා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද කියනවා සිස්ටම් එකට මුදල් වැටුණාට ඔයාලට මුදල් අතට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් බැර වෙන්න ඕන. සිස්ටම් එකේ දවස් 3ක් 4ක් තිබිලා තමයි බැංකු ගිණුම් වලට මුදල් බැර වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බැංකු ගිණුම් වලට මුදල් වැටෙන දිනය පිළිබඳවත් අපි ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කරා කලින් මාසවලත්. මේ මාසෙත් හරිම තොරතුරු සෝෂල් මීඩියා වලින් සහ වෙබ්සයිට් වලින් හොයලා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න අප රැඳිලා ඉන්න අපිත් එක්ක ඔයාලා සියලුම දෙනාම විශ්වාසය තියාගෙනම ඒ වගේම අස්වසුම සම්බන්ධයෙන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හැම දිනෙකම Facebook එකේ යාළුවොත් ෆලෝ කරලා එකතු වෙන්න subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.